ඔන්න ඉතින් දැන් අපි කතරගම බලා තමයි යන්නේ. ඔය යන අතරතුර කඩේකින් දවල් කෑමක් ගත්තා. දැන් අපි නවාතැන් ගන්නා ස්ථානයටයි යන්නේ. මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට අපි ගමන යනවා. මේ තමයි අපි නවාතැන් ගන්නා ස්ථානය. මෙතන හොඳට පහසුකම් අපට ලැබුණා. ඊළඟට අපි මේ යන්නේ කිරිවෙහෙර සෑ රජුන් වඳින්නයි. මේ වෙලාවේ නොනගතේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා සවස 6ට දේවාලේ වහනවා. අපි පළමුවෙන්ම දේවාලේ වඳින්නයි හදන්නේ. මේ බලන්නකෝ මේ කෙනා මේ බාරයක් ඔප්පු කරන විදිය. ඊළඟට අපි කිරිවෙහෙර සෑ රජුන් වඳින්න මෙන්න මේ විදියට යනවා. ඉතින් හරිම නිස්කලංක පරිසරයක් අද නම් සෙනඟ ගොඩක් අඩුයි. මාරම ලස්සනයි මේ වෙලාවේ. මෙන්න මේ විදියට කිරිවෙහෙර සෑ රජුන් වඳිනවා. මේ අභියස නම් මාරම නිස්කලංකයි. සැන්ඩාය යාම නිසා හිරු රශ්මිය නැති නිසා තරම් අපහසුතාවයක් දැනෙන්නෙත් නැහැ. අමුතුම සනීපයක් තමයි දැනෙන්නේ. මේ අභියස මෙන්න මේ විදියට තමයි මේ වෙලාවේ දිස් වෙන්නේ. හරිම මනරම්, හරිම ලස්සනයි. කිරිවෙහෙර සෑ රජුන්ගේ අභියස පුදුමාකාරී ශාන්ත ගතියක් තමයි පේන්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මහසෙන් රජතුමත් වැඳගත්තා. ඉතින් මේ ස්ථානයේ මේ දැල්වෙන හඳුන් කූරු සුවඳ, පොල් තෙල් පහන් ලා එළිය, අමුතුම ඒ සුවඳ ඝණ්ටා නාදය, සෙත් පිරිත් නාදය එක්කම අමුතුම ශාන්ත බවක් තමයි තියෙන්නේ. හරිම ආස හිතෙනවා මේ දැල්වෙන පහන් ආලෝකය කෙතරම් ලස්සනද කියලා බලන්නකෝ. ඊළඟට අපි ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ අභියසට ඇවිත් ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන හිතේ තියෙන ප්‍රාර්ථනාවන් කියලා මේ විදියට නැවතත් අපි අපේ නවාතැන් ගන්නා ස්ථානයට තමයි මේ යන්නේ. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් උදා වේවා. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. බුදු සරණයි.